යෝ කොහමද කට්ටියට හොඳින් ඉන්නවනේ. අද මං කියලා දෙන්න ආවේ mouse එක keyboard එක use කරලා කොහමද mobile games play කරන්න කියලා. හොඳද මං Free Fire වලට තමයි මූලික අවධානය දුන්නේ. ඒකෙන් ගන්න පුළුවන් විදියට. දැන් ගොඩක් මං ගේම් එක ගේන්න හිතුවේ දැන් ගොඩක් කොල්ලොන්ට හොඳ මූවමන්ට් එකක් ගන්න බෑ මොබයිල් ප්ලේ කරලා. ඒක PC කොල්ලොන්ට වගේ මේ නෙමෙයි. PC කොල්ල සෙට් වුණාද අපි ද සාමාන්‍යයෙන් මේ PC වලින් ප්ලේ කරන ප්ලේස් ලට අමාරු කියන්නේ ලෝ ප්ලේයින් තියෙන ප්ලේස් වලට අමාරු වෙනවා. හොඳ ප්ලේයර්ස් ටික ගහද්දී කොහොමද CSM ගහද්දී පැනල් කාර්යය තමයි සෙට් වෙන බොහෝ දුරට. එතකොට මට මේක මම මේ කරන විදිය ලේසියි. හොඳ පොඩ ප්‍රැක්ටිස් කරනවා හොඳට ළඟ ගන්න පුළුවන්. So first thing ඔයගොල්ලන්ට ඕනි mouse එකේ උඩ තියෙනවනේ. ඉස්සෙල්ලාම ඕනි මේ වගේ OTG කේබල් එක. type C හරි මගේ type C ඉඳන් මම type C use කරන්නේ. මේකයි ඊට පස්සේ පේන ඇති USB hub එක. USB hub එක තියෙනවා. ඊට පස්සේ mouse එක ගන්න දෙයක් නෑ. කැඩලා තින්නේ. mouse එක keyboard හරිද? ඔන්න ඔච්චර දැනට ඕනි. හරිද? ඊට පස්සේ මම දැන් යනවා හදාගන්න එක පැත්ත. කියන්නේ කොහොමද ඔයගොල්ලෝ දැන් යූස් කරන්න කියන්නේ ඇප් එක හදාගෙන මම කියලා දෙන්න ඉතින් වීඩියෝ එකක්. සෝ ඉතින් ඔයගොල්ලෝ ඉස්සලා යනවා Play Store එක ගිහිල්ලා ගහන්න ඕනි GG mouse pro කියලා. හරිද? ඊට උඩම එනවා නිකන් අර PS5 එක වගේ කැලලක් තියෙන ඊට පාර icon එකක් එක්ක. ඊට පස්සේ ඒක මම ඩවුන්ලෝඩ් කරලා තියෙන MB24ක් වගේ තමයි ලොකෝ ගේම් කරන්නේ. ඊට පස්සේ ඕපන් දී ගන්න. ඕපන් දුන්නාට පස්සේ ඒකේ සෙටින් ටික හදන්න මම කියලා දෙන්න. ලෝඩ් වෙනවා. ඊට පස්සේ ඉස්සලාම permission grant කරගන්න ඕනේ. ඊළඟ ඔයගොල්ලෝ Windows permission කියලා අනිත් දෙක දෙනා ඔටෝ වැටෙනවා ඔයගොල්ලෝ වැටලා ඇත්තේ. ගේම් දීලා ටිකක් පල්ලෙහාට තියෙනවා GG mouse pro කියලා එක ලෝගන් එක. ඊට පස්සේ ඒක හරිය දෙන්න ටික් එක. ඊට පස්සේ ඒක හරිය activate ගිහිල්ලා ඔයගොල්ලෝ දෙන්න මෙතන wireless activation කියලා දෙන්න. ඒක දෙන්න. දුන්නාට පස්සේ හරිය ඊට පස්සේ develop option on කරගන්න ඕනි. එහෙනම් ඔයගොල්ලෝගේ option on කරගෙන ගන්න තියන්නේ නේද? ඊට පස්සේ version එක උඩ හතර පාරක් click කරන්න කිව්වා OS version එකේ. හතර පාරක් click කරගෙන enable කරගන්න. ඒක enable වුණා. ඊට පස්සේ ගාන කරලා හරි ගන්න පුළුවන් නැත්නම් accessibility develop කියලා ගම එනවා. develop option කියලා ගම එනවා. ඊට පස්සේ ඔයයි ගිහලා ඔකේ පොඩි වැඩ ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ USB අදාළ ටික දෙන්න ඕනේ. USB debugging ඒ ටික හරි USB debugging ටික එක දෙන්න ඕනේ. yes එක. ඊට පස්සේ හරි එක ටිකක් කළා යනවා. හරි දාලා ටික එක දාලා තියන් ඉන්න. ඊටසේ okay දෙන්න. ඊට පස්සේ install via USB එකක් දෙන්න. ඒකත් හරි. ඊට පස්සේ security දෙක දෙන්න ඕනේ USB. step 3ක් විතර තියෙනවා ඒකේ. next accept දුන්නා. හරි ඊට පස්සේ verify හරි ඊට පස්සේ ඔක්කොම හරි දැන් activate කරන්න ඕනි. මේක activate ඔයගොල්ලෝ activate කරද්දි මොකක් හරි code එකක් හිටලුවොත් මේ ලද්දි මේ ඔන්නෝකෙදී ඔක wifi වල එකකින් හරි wifi ගන්න තව ෆෝන් එකකින් ඊට පස්සේ දන් දීලා ඊට පස්සේ my games ඔතන ඉතින් ටික ප්ලස් අකුරට ක්ලික් කරලා වගේ free fire game එක හරි ඕන game එකක් select කරගන්න. select කරගෙන ඉතින් ඔක select කරගත්තා. ඊට පස්සේ දන් දීලා ඊට launch කරගන්න game එක. game එක launch වෙන්නේ මම මේක හදලා තියෙන්නේ කියලා බලන්න. ගන්න කරනවා. so ඉතින් ගේම් එකට ආවා. ගේම් එකට ආවට පස්සේ යන්න ඕන ඔයගොල්ලෝ ඉස්සල්ලාම ट्रेनिंग डाउनलोड करने मग गेम में ये करते हैं. ගිහිල්ලා sensitive දාගන්න මේකේ මොබයිල් sensitive නේ ඉතින් උඩ high දාලා කැමරා එක 100ට දාන්න. ඊට පස්සේ ජෙනරල් එක 10ට දාලා ඊට පස්සේ
අපි දැන් හරි ඉච්චරයි. දැන් අපි හදමු කස්ටම් හරි කී මැපින් කරන්න කොහොමද කියලා. ඔය ලෝගෝ එක ක්ලික් කරලා එඩිට් දෙන්න. එඩිට් දුන්නාට පස්සේ තියෙන්නේ මගේ කී මැපින් ටික. ඊට පස්සේ ඕගොල්ලන්ට කියලා දෙන්න ඕගොල්ලන්ට හදාගන්න විදියට කොහොමද කියලා. සේව් දෙනවා මෙතන. ආයේ ලෝගෝ එක ක්ලික් කරන්න. ක්ලික් කරලා config යන්න. config දීලා ඔය තියෙන්නේ මම හදපු කී මැපින් හතරක් පහ. ඉතින් create කියලා. ක්‍රියේට් කරලා පස්සේ අතනින් මෙතන ඇඩ් කියලා බටන් එකක් තියෙනවා. ඒකෙන් ෆීස් ෆී එක ගන්න. අරගෙන එතන ක්ලික් කරලා mouse M එක F1 දාගන්නවා. ඊට පස්සේ horizontal sensitivity එක 450 දාගන්න. 450 දාගන්න. ඊට පස්සේ vertical sensitivity 800 දාගන්න. 800 දාගන්න ඕක. ඊට පස්සේ පල්ලෙහා horizontal sensitivity switch කියන එක 250 දාගන්න. 50 දාගෙන ඊට පස්සේ ඉතින් මුත් කරන්න එපා. සේව් දෙන්න. ඊට පස්සේ ඒවා දැන් ආයේ joystick button එක දාගන්න add එකට ගිහිල්ලා ඉතින් ඉස්සල්ලාම දැට joystick එක පල්ලෙහාට ඇදලා දාගන්න move එකට. ඒක පල්ලෙහාට පොඩි මේ ලොකු වැඩි කරන්න පුළුවන්. පල්ලෙහාට දාගන්න. ඊට පස්සේ fire button එකට mouse එක දාගන්නවා මම. දෙපාරක් ක්ලික් කරලා දාගන්න. ඊට පස්සේ zoom button එකට L jump එකට space. එතකොට C එක දාගන්නවා crouch එකට. phone එකට දාගන්නවා Z එක. active skill mouse middle button එකේ grind wall එකට E දාගන්නවා. PC play එක ගහන්න පුළුවන් නම් මේ E button දෙකක් අරගෙන එකක් C එකට තියන අනිත් එක wall එකට තියාගන්න. ඊට පස්සේ ඒ ටික හරි. ඊට පස්සේ shift එක දෙනවා මම run එකට. bag එකට පොඩපල්ල shift හරි. ඊට පස්සේ ආය bag එකට මම දෙනවා tab එක. ඊට පස්සේ හරි නේද? map එකට M දෙනවා. හරි නේද? ඊට පස්සේ හරි. ඊට පස්සේ oh fuck පොඩි අර දක්වන කට් කරගමු. ඊට පස්සේ pick up වලට දාගමු. කොතනද sorry ඉස්සලා අපි මේක දාමු. ඊට පස්සේ ඉස්සලාම R එක දාගන්නවා. එතන reloading දා 1 2 එතනට 3 එතන 4 දාගන්නවා. මගේ ගන් ස්විච් කරන්නේ නැහැ. එතනට F එක දාගන්නවා. එතනට G එක දානවා. sorry F එක උනේ copy cut කරලා G එක දාගමු. G එක දාලා හරි. ඊට පස්සේ හරි නේද? healing button එකට B එක දානවා. Q දාගන්නවා medic pack use කරන්න යන. ඊට පස්සේ repair kit දාගන්න මම දාගන්නවා V එක දාගන්නවා. ඊට පස්සේ එච්චර හරි. ඊට පස්සේ use හරි double vector ගහන අයට එහෙම මේ 9 දාගත්තා. use කරන මම දාගන්නවා 7 දාගෙන මේ දෙක මට ඕනේ නැහැ නේද? ඊට පස්සේ එච්චරයි key mapping save කරගන්නවා. ඊට පස්සේ හරි sensitivity එකත් ඔය 10යි 200යි අනිත් ඔක්කොම බිඳුව. high default high දාලා තමයි අහන්නේ. වෙනසක් තියෙන්නේ නැහැ. default දෙම තරගෙන ඊට training out එක පොඩ්ඩක් ගිහින් time for us training out එකට ආවා. අපි ගන්නක් ගමු. UMP එකක් ගමු. UMP එක කරගෙන sorry මේ ඔයගොල්ලෝ මෙතනටත් මේ ක්ලික් කරන වරින්ද මම බටන් එක දාන්න arrow key එක දාන්න obtain එකට. ඉතින් ගන්න ක්ලික් කළා ඒක use කරන්න විතර තියෙන්නේ. desert එක training ගත්තා. ඔය දැන් playing එක මම ලොකු playing එකක් නැහැ. game එක ගොඩක් කල් ගහගෙන tier එක playing යන්න පුළුවන්. හරි එච්චරයි වීඩියෝ එක. මේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. thank you. subscribe කරලා share පාරක් දාන්න කට්ටිය please. Triple kill. Quadra kill. Double kill. Quadra kill.